2025 අවුරුද්දේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් අත ළඟ වෙනවා. තව දින කීපයක් විතරයි ඉදිරි වෙලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල වෙනදට වැඩියෙන් ගෙවල් දොරවල් ආස්පස් වෙන කාලයක්. ඒ වගේම වෙනදට වැඩියෙන් උද්‍යෝගයෙන් ගෙදරට බඩු ගන්න කාලයක්. ඉතින් අපි හැමෝම අපිට පුළුවන් විදිහට සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ලකලෑස්ති වෙනවා කියලා නම් මම දන්නවා. ඉතින් ඔන්න මමත් අපේ ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු කීපයක් ගන්න පිටකොටුවට ආවා. ඉතින් පිටකොටුව කියන්නේ ලාභයට බඩුමුට්ටු ගන්න පුළුවන් හොඳම තැනක්. ඉතින් එන්නකෝ අපි පිටකොටුව වටේ පුංචි රාමයක් ගහන්න. පිටකොටුවට ඇවිත් තියෙනා නම් දන්නවා. පිටකොටුවේදී තොග හා සිල්ලර මිලට එකිනෙකට වෙනස් මාදිලියේ භාණ්ඩ තියෙන තැන් බොහෝමයක් තියෙනවා. ඉතින් මම අද කතා කරන්නේ මෙන්න මේ වීදි වෙළඳුන් ගැන. ඉතින් වීදි වෙළඳුන්ගෙන් තමයි මං හිතන්නේ අඩුවෙන්ම භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඉතින් වීදි වෙළඳුන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නකොට ඒ පිළිබඳ දැනුවත් වෙලා ඒ කියන්නේ එක තැනකින් ගන්නතුව හොඳට ඇවිදලා කරලා අපිට සුදුසු හොඳ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවකුත් නැත්තෙම නැහැ. මේ ඉන්නේ දෙවන හරස් වීදියේ. ඉතින් මට දෙවන හරස් වීදියේදී මෙන්න මේ වෙළඳ මහත්තයා මුණ ගැහුණා. මෙතන තියෙන්නේ රුපියල් 1600ට ගන්න පුළුවන් කොටන් දිග කලිසම්. එතකොට මෙන්න මේ වෙළඳ මහත්තයාත් ඒ ආසන්නයේම හිටියා. මේ තුවා මේ වගේ ලොකු තුවායක් සාමාන්‍ය රුපියල් 500කට වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන එකිනෙකට වෙනස් තුවා වර්ග බොහොමයක් දැක ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙන මුදල් පසුම්බි. ගැහැණු හා පිරිමි කියන මුදල් පසුම්බි දෙවර්ගයේම තියෙනවා. සාමාන්‍ය රුපියල් 700ක වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ අද ගෙනාවේ මම පිටකොටු ගිය මොහොතක දෙවෙනි හරස් වීදියේදී මට සාමාන්‍යයෙන් මිල අඩුයි කියලා මුණ ගැහුණු ස්ථාන කීපයක් පමණයි. ඉතින් සමහර විට මීට වඩා අඩු තැනුත් ඇති. එහෙමත් නැත්නම් මේ මිල ගණන් දිනෙන් දින වෙනස් වෙනවත් ඇති. එතකොට මෙන්න මෙතන තියෙන ඔෆිස් ගෙනින පර්ස් වර්ග සාමාන්‍ය රුපියල් 1400ක වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් පිටකොටුව කියන්නේ බඩු ගොඩාක් තියෙන තැනක්. එකිනෙකට වෙනස් මාදිලියේ එකිනෙකට වෙනස් මිල ගණන් යටතේ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් තියෙන ස්ථානයක් තමයි පිටකොටුව කියන්නේ. ඉතින් ටිකක් ඇවිදලා කරලා බැලුවොත් ටිකක් අඩුවට මිලදී ගැනීමේ හැකියාවක් නැත්තෙමත් නෑ. එන්නක චුට්ටක් මේ පැත්තට මෙන්න මෙතන තියෙන පිරිමි ළමුන්ගේ ඩෙක් ෂූස් වර්ග සාමාන්‍ය රුපියල් 3500 සිට ඉහළට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ගැහැණු ළමුන්ගේ ඩෙක් ෂූස් වර්ග සාමාන්‍යයෙන් 2500ක මුදලකට තමයි මෙතනදී අපිට මිලදී ගැනීමට හැකියාවක් තියෙන්නේ. ඉතින් මේ දවස්වල බහුලවම මිනිසුන් ගැවසෙන ස්ථානයක් තමයි මෙන්න මේ දෙවෙනි හරස් වීදිය. ඒ වගේම පළවෙනි හරස් වීදිය, දෙවෙනි හරස් වීදිය, තුන්වෙනි හරස් වීදිය කියන්නේ එකිනෙකට වෙනස් බඩු භාණ්ඩ තියෙන හරස් වීදි කිහිපයක් පමණයි. ඉතින් බලන්නකො චුට්ටක් මේ පැත්ත ගෑනු අපි නම් ඉතින් මේවට ගොඩාක් ආසයි නේද? වෙනස් වර්ණයන්ගෙන් හැඩයන්ගෙන් යුක්ත කරාඹු ගොඩාක් මෙන්න මේ දෙවෙනි හරස් වීදියේදී මෙන්න මේ කරත්ත වලින් අපිට මිලදී ගන්න පුළුවන්. මේ කරාඹු වර්ගත් ඉතින් වෙනත් තැන්වලට වඩා සාපේක්ෂව බොහොම අඩු මිලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙන විවිධ වර්ණයන්ගෙන් යුක්ත ෂර්ට් වර්ග සාමාන්‍ය රුපියල් 800ක වගේ ඉතාමත් සාධාරණ මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. චුට්ටක් බලන්නකො මගේ අතේ තියෙන මේ සර්වියට් එක දිහා. මේ දවස්වල ගොඩක් වෙලාවට ගෘහණියෝ අතර ප්‍රසිද්ධ පැන්ට්‍රි ටොප් ක්ලීන් කරන්න ගන්න සර්වියට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ 10ම රුපියල් 600 ගාණක් මට මතක විදිහට ඊට වඩා වැඩි නම් නෑ. හැබැයි මෙන්න මේ වර්ගයේ එක සර්වියට් එකක් රුපියල් 200ට විකිණෙන තැනොත් මේ හරස් වීදියේ සමහර කඩවල තිබුණා. ඉතින් ඒකයි මම නිතරම කියන්නේ ඇවිදලා බැලුවොත් අපිට ලාභ දේවල් අඩු මුදලකට ගැනීමේ හැකියාවක් තියෙන මේ ස්ථානයේදී. එතකොට මෙන්න මේ බෙඩ්ෂීට් වර්ගත් සාමාන්‍ය සිංගල් ඇඳකට ඩබල් ඇඳකට වගේ ඕනම ඇඳකට සුදුසු බෙඩ්ෂීට් වර්ගත් සාමාන්‍ය කඩවල විකුණන්න තියෙනට වඩා බොහොමත්ම අඩු මුදලකට තමයි මේ ස්ථානයේ විකුණන්න තිබුණේ. ඉතින් ළඟ එන අලුත් අවුරුද්දට තෑගි භෝග දෙන්න ඒ වගේම අලුතෙන් නිවෙසට බඩමුට්ටු ගන්න ගොඩක් අඩු මිලට ගන්න පුළුවන් ස්ථානයක් තමයි පිටකොටුව කියන්නේ මම කලින් කිව්වා වගේම. ඉතින් මෙන්න මේ කාලේ අලුතෙන් බඩු භාණ්ඩ ගන්න ඔයාට සුදුසුම ස්ථානයක් තමයි පිටකොටුව කියන්නේ. මොකද අනිකුත් කඩවලට සාපේක්ෂව ඉතාමත් අඩු මිලට තොග හා සිල්ලර භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් තියෙන හින්දා.
මෙන්න මෙතන තියෙන සෙරෙප්පු ඕනම එකක් රුපියල් 1000කට මිලදී ගන්න පුළුවන්. එතකොට මන් දැන් පෙන්නන මෙන්න මේ සෙරෙප්පු අරගෙන රුපියල් 700ක් තමයි වෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන බෙල්ට් සාමාන්‍ය රුපියල් 350 සිට ඉහළට තියෙනවා. 350 450 වගේ ඉඳලම 1000 ගණන් වෙනකොට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීදි වෙළඳ මහතුන් ළඟත් විවිධ මාදිලියේ විවිධ භාණ්ඩ විවිධ මිල ගණන් යටතේ තියෙන හින්දා භාණ්ඩ තෝරා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්නේ නම් නැහැ. සාමාන්‍යයෙන් සතියේ ඉරිදා දවස් වලට මේ පිටකොටුවේ වීදිවල සෙනඟ ගැවසෙන ප්‍රමාණය අඩුයි. ඉතින් අදත් ඉරිදා දවසක්. ඒ හින්දා තමයි මේ වීදිවල සෙනඟ ටිකක් අඩුවට පේන්නේ. හැබැයි ඉතින් සතියේ දවස්වල මේ වීදි සෙනගෙන් පිරී ඉතිරිලා ගිහින් තියෙන විශේෂයෙන් මේ කාල වකවානුවේදී. මේ තියෙනෙත් කලින් වගේම ඩෙක් ෂූස් විකුණන තැනක්. මං කියවනේ එක තැනක විතරක් නෙමෙයි. තැන් කීපයකම ඇවිදලා බැලුවොතින් අපිට අඩු මුදලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් ඔන්න මෙන්න මෙතන තියෙන මෙට්ට කවර. ඔයා මෙට්ට කවර හොයන කෙනෙක් නම් මේ ස්ථානය ගොඩක් වැදගත් වෙයි. සාමාන්‍යයෙන් තනි ඇඳකට දාන මෙට්ට කවරයක් රුපියල් 950කට වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතන මෙට්ට කවර වලට අමතරව බෙඩ් ෂීට් සහ කොට්ටෝර මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ පිටකොටුව කියන්නේ බඩු භාණ්ඩ අඩුවට මිලදී ගැනීමට හැකියාවක් තියෙන ස්ථානයක් වගේම විවිධ මාදිලියේ බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම ඕනෑම තරාතිරමක කෙනෙකුට තමන්ගේ අතේ මුදල් ගැවසෙන පරිදි බඩු භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මෙතන දිග කලිසම්, ඩෙනිම් කලිසම් වගේ ගොඩාක් ඇඳුම් දාලා තිබුණා. හැබැයි ඉතින් මේ වගේ තත්ත්වය මම ගැන නම් මට කියන්න හරියටම දන්නේ නැහැ. ඔයා පිටකොටුවෙන් බඩු භාණ්ඩ මිලදී ගන්න කැමති කෙනෙක් නම් හැබැයි පිටකොටුවේදී ගොඩාක් වෙලාවට බොහොමයක් මිනිසුන් බඩු භාණ්ඩ වලට රැවටෙන අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා බොහොමත්ම පරිස්සමෙන් අවශ්‍ය දේ පමණක් හොඳට හොයලා බලලා මිලදී ගන්න කියලා මම ආයෙත් කියනවා. එතකොට මෙන්න මේ ඔෆිස් සපත්තු රුපියල් 2000ක් කියලා තමයි ඒ වෙළඳ මහත්තයා මට කිව්වේ. එතකොට මෙන්න මෙතන තියෙන සිල්ක් සාරි එකක් රුපියල් 500ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් මට මේ වීඩියෝ එක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනේ ගොඩාක් අඩු මුදලට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් තියෙන නිසා. ඉතින් ඔයාත් පිටකොටුව ආපු වෙලාවක මේ පැත්තේ පොඩ්ඩක් ඇවිල්ලා බැලුවොතින් ඔයාටත් ගොඩක් අඩු මුදලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට කඩසාප්පු ගැන කතා කරන්නේ. ඉතින් මට හිතුණා මේ අහිංසක වීදි වෙළඳන් ගැනත් ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. එතකොට මෙන්න මෙතන තිබ්බා චූටි දුවල පුතාලට පාසල් ගෙනියන්න අවශ්‍ය වතුර බෝතල්. ඉතින් වතුර බෝතලයක් මිලදී ගන්නකොට මං හිතන්නේ ඒකේ ප්‍රමිතිය ගැන ගොඩාක් අය දන්නවා ඇති. වතුර බෝතලයේ පතුලේ අර පුංචි ත්‍රිකෝණේ අංක 5 සටහන් වෙලා තියෙනවා විතරයි නැවත පානීය වතුර දාන්න පුළුවන් එහෙම නැත්නම් සුදුසුයි කියලා සෞඛ්‍ය නිර්දේශවල තියෙන්නේ. ඉතින් ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගන්නකොට විශේෂයෙන් මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් එන්නකො අපි මේකත් බලාගෙනම යමු. මෙතන තිබ්බ ගැහැණු හා පිරිමි ඩෙනිම් කලිසම්. ඒ දෙවර්ගයේම එකක් රුපියල් 2500ක් වගේ මුදලක් තමයි උනේ. ඔන්න ඉතින් මට තවත් සපත්තු සේල් එකක් හම්බුණා. මෙතන තියෙන ඕනම සපත්තු කුට්ටමක් 1800ක්. මේක පිරිමි පාර්ශ්වයට තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මට හිතුණා මේ පිටකොටුවේ නැත්තේ මොනවද කියලා. ඉතින් අපිට අවශ්‍ය කරන බොහොමයක් බාණ්ඩි තමත් සාධාරණ මිලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙන ස්ථානය තමයි පිටකොටුව කියන්නේ. ඉතින් එක ස්ථානයකින් නැතුව ටිකක් ඇවිදලා කරලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරා ගන්න එකේ වගකීම තියෙන තමන්ටම තමයි. ඉතින් දැන් නම් ගෙදර යන්න වේලාවත් බොහොමත්ම කිට්ටුයි. ඉතින් පිටකට ගියොත් ලාභයට බඩු ගන්න බැරි වෙන එකක් නෑ කියන ගමන්ම මම ආදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.